ඕගොල්ලොත් ඔයගොල්ලොන්ගේ යාළුවෝ ඒගොල්ලොන් ගර්ල්ෆ්‍රෙන්ඩ්ලත් එක්ක දාන ෆොටෝ බලලා කරගන්න දෙයක් නැතුව දින්නේ. ඉතින් අද මං ගෙනාවා ඔයගොල්ලන්ට සුපිරිම ට්‍රික් එකක්. ඕගොල්ලොන්ටත් ඔයාගේ කෙල්ලත් එක්ක ඉන්න වගේ ෆොටෝ හදාගන්න. ඉතින් මේ වැඩේ කරොත් ඔයාටත් පුළුවන් ඔයාගේ යාළුවන්ට පේන්න මේ ෆොටෝ ස්ටේටස් දාන්න මේ වගේ වැඩ කරන්න. ඉතින් මේක කාටවත්ම හිතාගන්න බෑ බොරුවක් කියලා. ඉතින් අබ්බලුම් මේ සුපිරි වැඩේ කරන්න කොහොමද කියලා. ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට තියෙන්නේ ChatGPT එකට යන්න. ඔයා ගාව ඇප් එක තියෙනවා නම් ගොඩක් හොඳයි. නැත්නම් ඉතින් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ වැඩේ කරගන්න පුළුවන්. ඕගොල්ලන් තියෙන ChatGPT එකට ගිහින් මෙතන මේ ප්ලස් මාක් එකක් තියෙනවා වම් පැත්තේ. අන්න ඒක ක්ලික් කරන්න. ඒ ක්ලික් කරලා ඔයාට තියෙන්නේ ඔයාගේ පැහැදිලි මූණ පේන හොඳ ෆොටෝ එකක්. ඒ කියන්නේ ක්වොලිටි ෆොටෝ එකක් වෙන්න ඕනේ. ඔයාගේ හොඳ ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගන්න. මම දැන් මේ විදිහට මගේ ෆොටෝ එකක් මෙතෙන්ට ඇඩ් කරගත්තා. ඊට පස්සේ ඔයගොල්ලන්ට මෙතන තියෙන්නේ මෙතන මේ ask ChatGPT කියන තැන මම මේ ටයිප් කරන prompt එක ටයිප් කරගන්න. ඉතින් ඔයගොල්ලන්ට තියෙන්නේ create a girl you think that suit me කියලා ටයිප් කරන්න. ඉතින් ඒ කියන්නේ ChatGPT හිතන විදිහට මට ගැලපෙන කෙල්ලෙක් මෙතනින් ඇඩ් කරන්න කියලා තමයි තියෙන්නේ. හරිද? අන්න ඒක ටයිප් කරගන්න. ටයිප් කරලා ඊට පස්සේ ඔයාට තියෙන්නේ මෙතන මේ තියෙන ඊතලේ ක්ලික් කරන්න. ඊතලේ ක්ලික් කරාට පස්සේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට creating image කියලා අපිට වැටුණා. දැන් ඔයාට තියෙන ටික වෙලාවක් බලන් ඉන්න මේ image එක create වෙනකම්. ඕගොල්ලන්ට දැන් පේන ඇති ටික වෙලාවකින් මෙන්න මේ වගේ සුපිරිම ෆොටෝ එකක් මට ආවා. ඉතින් මේකේ තියෙන්නේ මගේ කලින් ඉන්න ෆොටෝ එකට මට එහා පැත්තෙන් කෙල්ලෙක් ඇඩ් කළා. ඉතින් මේකේ ඉන්නේ මේ කෙල්ල ගැන ඔයගොල්ලෝ වැඩි හිතන්න යන්න එපා. ඒ දාදින් දැන් මට දැන් අපි දැම්මනේ you think that suit me කියලා. ඒ කියන්නේ මට ගැලපෙන ඉති කෙල්ලෙක් තමයි මෙතෙන් දාලා තින්නේ. හරිද? දැන් අනිවාර්යෙන් මට වඩා වැඩි මල් වෙන්නේ නැතිනේ. එහෙම එක්කෙනෙක් නම් ඔයාට ගැලපෙන විදිහේ ලස්සන කෙල්ලෙක් මෙතෙන්ට ඇඩ් කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඔය ඒ වගේම ඕගොල්ලන්ට පුළුවන් මෙතන දැන් මුස්ලිම් ගර්ල් කෙනෙක් ඕන නම් ඒ විදිහට දාන්න පුළුවන්. දෙයගෙන වෙන රටක නිකන් සුද්දියෙක් කෙල්ලෙක් ඕන එහෙම දාන්න පුළුවන්. ඕගොල්ලන්ට ප්‍රොම්ප්ට් එක මත තමයි ඒක තීරණය වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් ප්‍රොම්ප්ට් එක ටික ටික වෙනස් කර මේක try කරලා බලන්න. ඉතින් ඕගොල්ලෝ වෙනවාදී ෆොටෝ එක පොඩ්ඩක්වත් වෙනස් කර වෙලා නැහැ මාව. ඉතින් සුපිරිටම මේ වැඩේ වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ ෆොටෝ එකකට කෙල්ලෙක් ඇඩ් කරගන්නේ. ඉතින් අද මේ වීඩියෝ එක කරයි ඔයාගේ අදහසත් පල්ලෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න මේ වීඩියෝ එක ගැන. ඉතින් ඒ වගේ මේ වීඩියෝ එක ලයික් කරන්න, අනිවාර්යෙන් මේ channel එක subscribe කරන්න. ඉතින් එහෙනම් අද වීඩියෝ එක කරයි අපි තවත් මේ වගේ සුපිරිම වීඩියෝ එකකින් සෙට් වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.